හායි යාළුවනේ අද අපි වෙලට යනවා. මේ බලන්නකෝ අපේ වෙලේ ලස්සන අර ඉන්නවා අපේ පූසා. මෙන්න මොනරු. මං හිතන්නේ කුරුමානම් අල්ලන වැසි. මං ඕගොල්ලන්ට බඩක් පෙන්නන්නම්කෝ. යන්කෝ අපිත් එක්කම එන්න. මේ බලන්න අපේ ගහේ චෙරි. ගොඩාක් තියෙන පාට චෙරි. බලන්න. මේ තියෙන දකුණු පළාත් පුෂ්පය. ගොඩාක් මල් තියෙනවා දම් පාට. ඒවයි ගෙඩි ඉතාම හොඳයි. ඒවා කොලෙස්ටරෝල් වලටත් ගන්නවා. බෝවිටියා. මේ තියෙන්නේ බුලත් කොළය. මෙය දේශීය ඖෂධයක්. මේවා දහත් වට්ටි වලට එහෙම ගන්නවා. මේ තියෙන්නේ අපි මේව විකුණනවා. මේ බලන්නකෝ අපේ කොච්චි ගහේ ලස්සන පාටට හැදිලා. වව්. හැබැයි ලස්සනට තිබ්බට සැරම සැරයි. කොච්චි. බලන්න මේවයි ලස්සන. මේ මොනවද? දන්න කෙනෙක් ටග් ගාලා කමෙන්ට් කරන්න. නැත්තම් මේ විනාඩි 5ක් ඉවසගෙන සිටින්න. ඇන්තූරියම්. අපි යනවා අනිත් පැත්තේ වෙලට. දැන් ටග් ගාලා දුවන්න. මේ බලන්නකෝ සියපතක් හැදිලා. වව් ලස්සනයි. හැබැයි තාම පොට්ටුවක් යාළුවනේ. මේකේ සුදු පාට, රතු පාට වගේ පාටවල් තියෙනවා. මේකේ ඇට කිරිම කිරි රසයි. මේ තියෙන්නේ වේලිච්ච ඇට. ඔගොල්ලෝ අපිත් එක්ක ඉන්න. නැත්තම් අපි තනි වෙනවනේ නේද? ඔයාලා දන්නවද මේ මොනවද කියලා? මොනවද? කුරුදු. මෙන්න අපේ පුවා වෙලට පැනලා. ඔන්න දැන් එනවා දැන්. යාළුවෝ දන්නවද? ගැමියේ දණ්ඩ. අර තියෙන්නේ ගැමියේ දණ්ඩක්. දැකලා නැත්තම් අදම බලා ගන්න. ඒ දණ්ඩ. අර තියෙන්නේ පුවක්. මේ තියෙන්නේ නෙළුම් මලක්. ඒක පැහැදිලිව පේන්නේ. ඔන්න පූස එනවා. හලා පූස් කොහෙද ගියේ? එපා යන්න ওই පැත්තට. ඔයාගේ මඩ කෑවේ සුදු මැණික. මෙයා තමයි අපි විකුණන්න දැම්මේ 9995ට. එයාට කවුරුවත් ඕඩර් කරලා තිබ්බේ නැහැ. මෙයා පර්සියන් පූස්පතියේ. මේ තියෙන්නේ සියපත පිපිල. මේ තියෙන්නේ පොල්. ඕගොල්ලෝ දන්නවද මේ මොනවද කියලා? මේ තමයි කොට්ටුකොළ. අපේ ඉස්සරහ තියෙනවා අපේ ගෙදර එල්ලලා තියෙනවා ගොටුකොළ. ඒවා ලොකුයි ලස්සනයි. සලාද ගොටුකොළ ඒවට කියන්නේ. යාළුවනේ වෙලේ අදි පරිස්සමින් යන්න ඕන. දැන් අපි අද්දි ගැරඩියෙක් මෙතනින් ගියා. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ මොනවද කියලා කමෙන්ට් කරන් යන්න යටින්. chat එකකින් හරිද? ඔනේ පූස් එන්න.
යාළුවනේ දන්න කෙනෙක් ඉන්නවා නම් මේ මොනවද කියලා දාන්න යන්න. මේ මොනවද කියලා දන්නවද? ඉත්ත. මොනවද? ඉත්ත. කවුද දන්නේ මේකේ නම? නම මතක් කරලා දාන්න.